සිටින හිරු දෙවියෝ සෙවන කරා බිමින් සිටින මීකා දෙවි කලස දරා වටින් සිටින සෑම දෙවියෝ අරක් කරා ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා අයිබෝන්න යාළුවනේ ඔයාලා දන්නවද මම මේ කියපු කවිය මොකද්ද කියලා මම මේ කිව්වේ ගොයම් කවියක් බලන්නකෝ උඩින් සිටින හිරු දෙවියෝ සෙවන කරා ගොයම් කියන්නේ යාළුවනේ බුද්ධ භෝගයක් බුද්ධ භෝගයක් කියන්නේ හේතුව තමයි බුදුහාමුදුරුවෝ පාව වැළඳුවේ බත් ගන්න යාළුවනේ මෙන්න මේ ගොයම් ගසේ ඒ නිසා තමයි යාළුවනේ මේකට බුද්ධ භෝගයක් කියලා කියන්නේ මෙච්චර ආලෝකයක් සහ රශ්මියක් දෙන ඉර අන්තනදී අපිට ගොයම් කපන අයට සෙවන ලබා දෙනවා කියලා තමයි කියන්නේ බිමින් සිටින මිහිකත් දෙවි කලස දරා පොළොවක සමාන පදයක් වශයෙන් අපි මිහිකත කියලා කියනවා මීගතක තවත් ගෞරවයක් එකතු කරලා අපි මීගත් දෙවියෝ කියලා කියනවා. අපේ මුතුන් මිත්තන් අතීතයේදී පොළොවට මීගත් දෙවියෝ කියලා වගේම ඉරට ඉරු දෙවියෝ කියලා තියෙනවා. කල්ලස කියන්නේ යාළුවනේ පිරුණු ඉතුරුණු කලයක්. ඒකෙන් කියවෙන්නේ යාළුවනේ අපිට සෞභාග්‍ය සහ ශාස්ත්‍රීයත්වය. මේ ශාස්ත්‍රීයත්ව පොළවේ ගොයම හොඳට සරුසාරව වැగిලා තියෙනවා කියලා තමයි යාළුවනේ අපිට ඒකෙදි කියන්නේ. වටින් සිටින සෑම දෙවියෝ අරක් කරා. වටින් ඉන්න සෑම දෙවියම මේ ගොයම කුඩා කාලේ සිටම ආරක්ෂා කරා වගේම මේ ගොයම කපන කායට ආරක්ෂාව දුන්නා කියලා තමයි කියන්නේ. ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා. ඉරු දෙවියොත් අපිට හේවන ලබා දෙනවා නම් මේ වටින් ඉන්න හැම දෙවියම අපිට ආරක්ෂාව සැලසලා දෙනවා නම් අපි මේ ගොයම සතුටින් කපමු කියලා තමයි කියන්නේ. ඇත්තම යාළුවනේ මේ ගොයම් කවි කියන්නේ ගොයම් කපද්දි දැන්න මහන්සිකා විඩාව දුරු කරගන්න. ආයෙත් මං ඔයාලගේ ලස්සන කවියක් අරන් එන්න. එතකන් ඔයාලා හැමෝටම ආයිබෝවන්.